ඒ වගේම ඉන්න කලින් ඉන්නේ තරම. Tingkatnya paling saat ini dalam गौतम बुद्ध के महासार्य महासांगरत्न ध्यान है महासमान मेरी महात्मा महान संसलली अल्पेशाची माहेशाची देवेंद्र मी ज्ञाति मी महात्मा महान संसलली अनुमोदन ते तव तव स्थानाలు మీ జ్ఞాతి తవ తవ స్థానాలు పక్కిల భాగాన్ని మరద్ अल्पेशाची माहेशाची देवदेव जलागे पीठा रक्षा वरम लबागानी दवस बलानी ब्लड सकुति राज चित्त जीवते लाइक पीठा रक्षा
පෙමිලා මොකෝ? පෙමුණ මොකෝ? ඔය වතුරද? ගම් වතුර පීනලා ආවේ. රෙඩිද වතුර? තෙරුවන් සරණයි දරුවනේ. මගේ දරුවන්ට ස්තුති කරන්න තමයි මම මේ අවස්ථාව යොදාගන්නේ. අපි වෙසක් පොහොය නිමිත්තෙන් උතුම් පින්කමක් සූදානම් කරගත්තා. අපේ කඩල දන්සල ඉතින් අපි හිතුවටත් වැඩිය සාර්ථකව අපේ පරිසරයේ උදව් උපකාරයත් එක්ක ප්‍රදේශවාසීන්ගේත් ඒ වගේම මගේ සියලු වරන්දරුවන්ගේත් උදව් උපකාරات එක්ක අපි ඒ දේ අතිසාර්ථකව අවසන් කරගත්තා. ඉතින් මේ වෙලාවේදී මම විශේෂයෙන්ම මගේ වරන්දරුවෝ සිහිපත් කරනවා. ඒ අයට මම පළමුව ස්තුතිවන්ත වෙනවා. මම කිව්ව විදිහට දැනුම් දුන්නු ආකාරයට කිසිම අඩුපාඩුවක් නැතුව ඒගොල්ලෝ මට ශ්‍රම දායකත්වය ලැබලා දුන්නා. ඉතින් මේ දේ දැනුම් දීමේදී මෑණියනේ අපගෙන් මේකට මුදල් දායකත්වයක් අවශ්‍යද කියන දේ ඒගොල්ලෝ මගෙන් ඇහුවා. මට එහෙම ඒගොල්ලොන්ට හදිසියේ යොදාගත්ත දෙයක් නිසා කරදර කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ මගේ දරුවෝ මම ඒගොල්ලොන්ගේ මෑණියෝ. ඉතින් මගේ දරුවන්ට දෙයක් කරලා දෙන්නයි මට අවශ්‍යතාවය තිබුණේ. ඉතින් ඕගොල්ලෝ වෙනුවෙන් ඕගොල්ලොන්ට පිනක් රැස් කරගන්නත් ඒ වගේම මට මගේ සියලු ඥාති දේවතාවුන් වහන්සේට ඥාතීන්ටත් ඒ පිනක් රැස් කරගන්නත් අවශ්‍යතාවයයි තිබුණේ. ඉතින් ඒගොල්ලොන්ගේ මං ශ්‍රම දායකත්වය පමණයි බල. ඉතින් ඕගොල්ලෝ මට උපරිම ශ්‍රමයෙන් දායක වුණා. ඒ වගේම අපේ උදෑසනින් අපේ දෙවොල් මන්දිරයේ වැඩවසන්නා වූ මගේ සියලු දේවතාවුන් වහන්සේලාට පුද පූජාවන් පවත්වලා තමයි මේ වැඩ කටයුතු පටන් ගත්තේ. ඉතින් ඒ වෙනුවෙන් ඕගොල්ලෝ මල් මාලා හදාගෙන මල් හොයාගෙන ඒ ඇතුළුව තිබුද්ධ වන්දනාවෙන් පසුව දේව වන්දනා කරලා ඊළඟට වැඩ කටයුතු පටන් ගත්තා. මේ වෙලාවේදී විශේෂයෙන්ම කෙනෙක් ඉන්නවා අපට උදව් උපකාර කරපු අපේ අල්ලපු වැටේ අපේ කුලසිරි මාමා. ඉතින් අපේ ගමේ මාමා කෙනෙක් අපේ අහල පහල මේ දේ දැනගත්ත දා ඉඳන් හැම වෙලාවෙම මෙහෙට ගොඩ වෙලා මම ඕගොල්ලන්ට හයියක් වෙනවා කියන දේ සෑම මොහොතකම කිව්වා. ඉතින් මම හිතුවා අපේ මේ දන්සලේ විවෘතේ ඒ මාමට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ මාමා හරිම නිහතමානීව ඒ දේ බාර අරගෙන මේ ස්ථානයට ඇවිල්ලා හරිම සතුටින් විවෘත කටයුතු කරලා දුන්නා. ඉතින් මට හරිම පුදුමයි. මොකද අපි මේ වගේ දෙයක් කරනකොට විශේෂයෙන් ආට විවෘතයකට සාමාන්‍යයෙන් ආරාධනා කරපුවාම එයාට වෙනම පාර්සල් එකක් හෝ විශේෂයෙන් සකසලා තමයි දෙන්න ඕනේ. නමුත් කියන්න සතුටුයි සාමාන්‍ය පුජ්‍යලයක් විදිහට කොට වෙලා. මොකද හොඳ තරාතිරමක හොඳට ඉගෙන ගත්ත හොඳ බුද්ධිමත් දරුවෝ බිහි කරලා කිසි අඩුපාඩුවක් නැතුව අංග සම්පූර්ණ ඉන්න මාමා කෙනෙක්. ගමට පන්සලට ඒ වගේම සමිති සමාගම් වලට උදව් උපකාර කරන මුදලින් උදව් උපකාර කරන ඒ වගේම සමිතිවල ඒ තනතුරු පවා දරන මාමා කෙනෙක්. නමුත් සාමාන්‍ය මිනිසෙක් විදිහට ගෙදර ඉඳන් දෙපයින් ඇවිදගෙන ඇවිල්ලා ඉතින් මට කියලා විශේෂයෙන් දෙයක් එහෙම කරන්න ඕනේ නැහැ. මේ සාමාන්‍ය අයට බෙදෙන විදිහටම මගේ අතටත් දෙන්න දෝතටත් දෙන්න මෙතනින් ඒකයි විය යුත්තේ කියන දේ ඒ මාමා දැනුම් දීලා. ඉතින් හරිම ගෞරවයෙන් හරිම කැමැත්තෙන් පින් අනුමෝදන් කරලා සියලු ඥාතීන්ට මගේ දන්සලේ වැඩ කටයුතු ආරම්භ කරලා දුන්නා.
ඉතින් මම විශේෂයෙන්ම මේ වෙලාවේ පින් අනුමෝදන් කරන්නේ වගේම විශේෂ ස්තුතිය දෙන්නේ මගේ ඒ අහල පහල මගේ අලුප වැටීනේ අපේ කුලසිරි මාමට. ඉතින් මාමේ ඔයත් බලාපොරොත්තු වෙන්නා වූ සියලුම කටයුතු සාරෝපකාරයෙන් සාර්ථක වේවා. ආරාසා කරන්නා විශ්ව දේවතාවුන් වහන්සේ ඇතුළු සියලු දේවතාවුන් වහන්සේලා ඥාති දේවතාවුන් වහන්සේලා සියලු ඥාතීන්ට මේ පින් හේතුවක් වාසනාවක් වේවා. මේ මොහොතේදී මම මේ පින් මාම වෙනුවෙන් අනුමෝදන් කරනවා. ඊළඟට මතක් කරන්න ඕන පිරිසක් ඉන්නවා. අපි මේ දේ පුද්ගලයෝ 1000කට තමයි අපි සෝදානම් කරගමු කියලා මගේ වරන් දරුවෝ ටික යෝජනා කරේ. ඉතින් අපි ඒ වෙලාවේදී පිරිස මේ වැස්සත් එක්ක පැමිණෙන්නේ නැති වෙයි කියලා හිතුවට සෙනඟ පැමිණිය ඇත්තටම අපේ පරිසරයේ උදව්වක් ලැබුණා කිව්වේ මම ඒකයි මුලදීම. ඉතින් මේ පැමිණිය අයට දී ගන්න බැරි තරමට අපිට අවසානයේදී අපිට පොඩ්ඩක් දන්සල පැය භාගයකට විතර නතර කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී අපේ ගමේ අවට අපේ අක්කලා කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් ඉක්මනට ඇතුළට ඇවිල්ලා අපිට ඒ උයන පිහින වැඩ කටයුතු වලට උදව්පකාර කරා. ඒ අය මම මේ මොහොතේදී මතක් කරනවා අපේ දලුපතකම අපේ ගමේ තැපැල් කන්තෝරුවේ තැපැල් ස්ථානාධිපති පෙතුමිය ප්‍රීති පද්මිනී අපේ නැන්දා, ඒ වගේම නිෂා අක්කා, ධම්මිකා අක්කා, චන්දිමා අක්කා, මාසා සෙව්වන්දි, ෂයන් දිල්ෂාන්, මහේෂ් සෙව්වන්දි කියන ඒ නංගිලා මල්ලිලා ටිකක් ඒ ඇතුළුව ඒ සෑම සිල් දෙනාම උදව්පකාර කරා. ඒ අයටත් මම මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වෙලාවේදී මම මේ ස්තුතිය පුද කරන්න හිතුවේ ඒගොල්ලන්ට දැක බලලා මේ දේ සතුටු වෙන්න අපි දෙයක් කරා කියලා. අපි මේ සාර්ථකව කරා, අපේ මෑණියෝ සතුටු වුණා කියන දේ ඒගොල්ලෝ දකින්න ඕන. සියලු දෙනාම සතුටු වෙන්න ඕනේ. ඔයාලා සතුටු වෙන්න, සතුටු වෙලා තවත් මේ වගේ පින්කම් කරන්න කියලා මම මේ මොහොතේදී ඉල්ලීම් කරනවා. දැක බලලා සතුටු වෙලා පින් දැස් කරගන්න තමයි මම මේ දේ කරේ ඕගොල්ලන්ට. ඒ වගේම ඕගොල්ලන්ට ස්තුතිය පුද කරන්න. අපි ඊයේ දිනේදී දන්සල කෙරෙන අතර වාරයේදී හදිසි තීරණයක් මත තවත් පින්කමක් කරමු කියලා අටසේ සමාදන් වුණු අයට දානයක් දෙමු කියලා යෝජනා කරගත්තා. ඒ වෙලාවේදී අපි පන්සලට දෙනුම් දීලා ඒකට අපට සහයෝගය ලැබුණා. එතනදී පුළුවන් ඉක්මනට අරගෙන එන්න කියලා දෙනුම් දීම් කරා. අපි උතුම් දානයක්, තවත් දානයක් මේ මොහොතේදී කරගත්තා. ඒ පිනත් මගේ පුතේ ඕගොල්ලොන්ට අයිති වෙනවා. ඒ වගේම ඕගොල්ලොන්ගේ දේවතාවුන් වහන්සේලාට ඒ දේ අනුමෝදන් කරගන්න ඕගොල්ලෝ. ඒ දේත් මම මේ මොහොතේදී මතක් කරනවා. එතකොට අපි පින්කම් දෙකක් ඊයේ දිනේදී කරගෙන තියෙනවා. මගේ යෝජනාව මුලදින් තිබුණේ 500කට. නමුත් ඕගොල්ලෝ කෝ මෑණියනේ අපි කැමති ආසයි අපිට 1000කට දෙන්න තියෙනවා නම් කියලා. ඉතින් හරි සතුටුයි මට. ඕගොල්ලොන්ගෙන් කිසිම අඩුපාඩුවක් මට උනේ නැහැ මේ මොහොතේදී. ඒ කියන්නේ කියන්න මම මේ මොහොතේදී මම ඕගොල්ලොන්ට දැනුම් දෙනවා. මොන වැඩේ කරත් මගේ පිරිස හැමදාම මගේ දරුවෝ මගේ මොන දේ කරත් අවසානට බැනුම් අහනවා. මොනවා හරි වැරද්දක් ඕගොල්ලොන්ගේ අතින් ඕගොල්ලෝ කරගන්නවා. ඉතින් නමුත් ඊයේ කිසිම අඩුපාඩුවක් නැහැ. සුද්ධ පවිත්‍ර කරන කටයුත්තේ ඉඳන් දේවල් සුද්ධ පවිත්‍ර කරලා ඇඳුම් පිඳුම් කරලා ඒ සියලු කටයුතුත් එක්ක මේ දේට ශ්‍රම දායකත්වයේ දීලා හැමදේම මගේ දරුවන්ගේ මට නම් වශයෙන් කියන අවශ්‍යතාවයක් නැහැ. මොකද මගේ දරුවෝ සමගී දම්වැලක පුරුක් වගේ තමයි ඕගොල්ලෝ බැඳිලා ඉන්නේ. ඉතින් ඒ ගැන මට සතුටුයි. අපි 1000කට දෙමු කිව්ව එක අපි 1250කට පමණ දීලා තියෙනවා. ඉතින් 1000 ඔන්න ඕගොල්ලොන්ගේ හිතුව දේ අංග සම්පූර්ණව ඕගොල්ලෝ කරගෙන තියෙනවා. ඕගොල්ලෝ සතුටු වෙන්න. සතුටු වෙලා ඒ පින් ඕගොල්ලෝ අනුමෝදන් කරගන්න. මේ මොහොතේදී මම අනුමෝදන් කරනවා ඕගොල්ලොන්ට මේ පින් හේතුවෙන් වාසනාවෙන් ඕගොල්ලොන්ගේ වරන් මාලා තව තවත් බලයෙන් ශක්තියෙන්
වර්ධනය වේවා. ඒ වගේම පිහිට වෙන්නා වූ සියලු දේවතාන් වහන්සේලාට, ඥාති දේවතාන් වහන්සේලා, ඉෂ්ට දේවතාන් වහන්සේලා, බහිරව දේවතාන් වහන්සේලා සියලු ඥාතීන්ට මේ පින් හේතුවක් වේවා, වාසනාවක් වේවා. ඒ වගේම ඉන්නා තලයෙන් ඉහළ තලවලට යන්න මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඉතින් තව විශේෂ නිවේදනයක් මේක මම දැනුම් දෙනවා. පොසොන් පොහොය නිමිත්තෙන් ඕගොල්ලොන්ට ඒ කියන්නේ මල් ළඟට අඳුන් මාලාව බලාගෙන මගෙන් වැඩක් කරගන්න පැමිණෙන්නේ. එන්න හිතාගෙන ඉන්න අයට තමයි මම මේ දැනුම් දීම කරන්නේ. අදින් පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් මාසය ඇතුළතදී කෙරෙන සියලු වැඩ කටයුතු සඳහා වරම් මාලා ඇතුළුව අධිහෝනියම් බන්ධන කැපිලි සියලු දේ ලෙඩුන් සුවපත් කිරීම ඒ අවශ්‍ය සියලු බඩු බාහිර ආදී මගෙන් ඕගොල්ලන්ට ලැබෙනවා. සාත්තුවකට යන සියලු දේ. ඒ කියන්නේ මේ සාත්තුවක් කෙරෙන්න දින 7කට කලින් මේ පළවෙනි සීට්ටුවේ තියෙන බඩු ටික අපට ලැබෙන්න ඕනේ. මම එහෙම තමයි දැනුම් දෙන්නේ ඕගොල්ලන්ට. ඉතින් මේ ටික තමයි ඕගොල්ලොන්ගේ කපන ඒ වගේම කැපෙන ආරක්ෂා කරන බඩු ටික. මේ ටික තමයි ඕගොල්ලොන්ගෙන් ලැබෙන්න ඕනේ. නම් කරන්න ඕනේ. ඕගොල්ලොන්ගෙන් ලැබෙන්න ඕනේ මෙන්න මේ ටික. නමුත් මේ ටික ඕගොල්ලොන්ගේ සීමා ආරක්ෂාව පොහොල් දෙහි ඒ සියලු දේ මම ඕගොල්ලොන්ට ලැබලා දෙනවා. ඒ වගේම මේ තියෙන්නේ සාත්තුව කෙරෙන දවසට අවශ්‍ය බඩු ටික. මේ තියෙන්නේ සාත්තුව කෙරෙන දවසට තියෙන බඩු ටික, ගොටු තටු බඩු ටික. මේ ටිකත් ඕගොල්ලොන්ට මම මගේ ගානේ ලැබලා දෙනවා පොසොන් මාසය ඇතුළතදී කෙරෙන සියලු සාත්තු සඳහා. ඒ වගේම සද්ද පූජා පැවැත්වෙන සද්ද පූජාවන් පවත්වන්නේ බඩු ඒ ටික සද්ද පූජාවන් පවා මම ඕගොල්ලන්ට ලැබලා දෙනවා. ඉතින් වරම් මාලාවක් සැකසනකොට මම ප්‍රධාන පඳුරක් ගන්නවා. කැපිලි වලට පඳුරක් ගන්නවා වෙන වෙනම නියම කරනවා. ඉතින් මගේ පරණ වරන් දරුවෝ දන්නවා මම ගන්න ඒ පඳුරු ප්‍රමාණය. ඒ වගේම ඕගොල්ලෝ බලන්න ආවහම මම ඕගොල්ලන්ට දැනුම් දෙනවා. ඉතින් මේ පඳුරු පමණයි මම ලබා ගන්න. මගෙන් ඕගොල්ලන්ට මේ බඩු ටික ලැබෙනවා. ඉතින් මේ බඩු ටික ලබා ගන්නත් ඕගොල්ලන්ට විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට මම මේ බඩු ටික ලබලා දෙනවා කියලා පොරොන්දු වෙනවා. තව දෙයක් දැනුම් දෙන්න තියෙනවා මට. මගේ ළඟට පහුගිය ඒ කියන්නේ වෙසක් මාසේ මුල වගේ මේ මාසේ මුල පැමිණියා වරන්දරුවේ දෙවොලක් කරන වරන්දරුවෙක් තමයි කුලියාපිටිය ප්‍රදේශයෙන්. මට මතක හැටියට කුලියාපිටිය ප්‍රදේශයෙන් තමයි පැමිණියේ. ඒ දරුවගේ නේත්‍ර වරම නැහැ හදා ගන්න ඕන කියලා. ඉතින් ඒ දරුවගේ පුංචි පුතත් එක්ක තමයි මෙහෙට පැමිණියේ. ඉතින් මට ඒ වෙලාවේදී දුරකථන අංකයක් ලබා ගන්නත් බැරි වුණා. ඒ දරුවට විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. හරි හොඳ හිත හොඳ දරුවෙක්. මම එක්ක හරි නිහතමානීව කතා කරලා ගියා. ඉතින් ඒ දරුවා මේ වීඩියෝ බලලා බැලුවොත් හැකි ඉක්මනින් මම අමතන්නේ කියලා මේ වෙලාවේදී මම දැනුම් දීමක් කරනවා. පුළුවන් ඉක්මනට මට කතා කරන්න. මට විශේෂ දැනුම් දීමක් තියෙනවා පුතේ ඔයාට කියන්න. මේ ටික තමයි අද දිනේදී දැනුම් දෙන්න තියෙන්නේ. ඉතින් මට මේ උතුම් පින්කමට උදව් උපකාර කරා වූ සෑම සියලු දෙනාටමත් එක් ගැසුවා වූ සෑම සියලු දෙනාටම ශ්‍රමයෙන් දායක වුණා වූ මගේ සියලු දරුවන්ට මම මේ වෙලාවේදී අනේක වාරයක් ඕගොල්ලොන්ට පින් ඒ වගේම ඕගොල්ලොන්ට ස්තුතියි. මේ දේ මම ඕගොල්ලොන්ට දැනුම් දීම කරන්න තමයි මේ විදිහට කතා කරන්න